පටස් ගාලා කියන්නම් මේක මේ කියන්න හේතුව සමහරු මේ වෙනකොටත් හිත ඉන්නවා A level කල් යනවද නැද්ද කියලා. මම කියන්නේ චුට්ටක් හිතන්න එපා. මොකද හෙට විභාග දෙපාර්තමේන්තුවෙන් කියයි A level කල් යනවද නැද්ද කියන එක. නිසා පස්සෙන්ද හරියටම කියනවා කියලා කිව්වා. පස්සෙන්ද දැන් පස්සේ මේක බලන කෙනෙක්ට එතකොට තීරණය ඇවිල්ලා ඉවරයි. හරි මොන තීරණයක් ආවත් කරන්න දෙයක් නැහැ. ඒ ලෙවල් කොහොම හරි තියෙනවා. කවදා හරි තියෙනවා. හරිද? ඒ නිසා චුට්ටක් හිතන්න එපා. කල් යනවද නැද්ද කියන එක පොඩ්ඩක්වත් හිතන්න එපා. හිතන්න යවන කාලෙත් අපරාධේ. ඒ වෙලාව තුලත් ආව වැඩ කරන්න. මොකද ඒ ආරංචි වාට එනවා. ගෙදර මිනිස්සු නිවුස් බලනවා. ආගේ යාළුවෝ තව ඉන්නවා. කොහෙන් හරි ආරංචි වාට එනවා. ඒ නිසා කොහෙන්වත් හිතන්නවත් හොයන්නවත් යන්න එපා. අදත් මයින් කෙනෙක් අහනවා ඒ ලෙවල් කල් යයිද මොකද කරන්නේ? එතකන්ලු බල ඉන්නේ. කිසි දෙයක් බල ඉන්න එපා. බලන්න කාලයක් නැහැ. වැඩ විතරක් කරන්න. වැඩවලම ඉන්න. හැම වෙලේම හැම තප්පරයක්ම වටිනවා. මොකද ඒ තියෙන දවසට තිබුණොත් ඔයාට අර හිතපු කාලේ අපරාධ වෙනවා. තියෙන දවසට තිබුණ නැතත් මම කියන්නේ ඔයාට අමතර කාලයක් තව හම්බ වෙනවා. එතකොට chance එකක්. හරිද? ඒ නිසා ඒව පස්සේ බලමු. දැන් කියන්න තියෙන මෙච්චරයි මොන මගුලක්වත් හිතන්න එපා. කිසි දෙයක් හිතන්න එපා. හිතන එකෙන් වැඩක් නැහැ. ඒ හිතන කාලේ අපරාධේ. ඒ කාලේ අපතේ යන නිසා ඒක වෙනුවෙන් මේ කතා කරන්නේ. ඒ නිසා දැන් චුට්ටක්වත් යන්න එපා. මේක විතරක් කරන්න. මේ වැඩේ විතරක් ඉන්න. පොඩි තප්පරයක් ඇති වගේ රිසල්ට් එක වෙනස් වෙන්න. හරිද? ඒ නිසා තප්පරයක් තුලව බලා ගන්න කාරණාවක් සමහරට විභාගයට අවිල්ල තියෙන්න පුළුවන්. වායේ තප්පර ගණක තුල බලාගත්ත කාරණාව. නිසා කාලෙක අපතේ යන්න එපා. දැන් වැඩ ගන්න පටන් ගන්න. ඒව ගැන හිතන්නවත් බලන්නවත් යන්නවත් එපා. කිසිම ඒ වගේ සම්බන්ධ පොත්යක්වත් බලන්න යන්න එපා. ගෙදර මිනිස්සුන්ට බලන්න කියලා කියන්න ඒ ඇති.